යන්න ටිකක් අමාරුයි මේක දැන් මේ අපි එනවා දැන් පුතා කිලෝමීටර් කීයක් ආවද මේ වෙද්දි? 7ක් විතර. කිලෝමීටර් 7ක් විතර ආවනේ. මම දන්නේ පැය භාගයකටත් වැඩි. මේ දැන් කිලෝමීටර් 7ක් කැලේ ඇතුළට ගුරු වැඩ කරලා තියෙන්නේ. අපි දකින තරම් විතර තරම් හරි ලේසි නෑ. මම නම් ඉතින් 3:45 වෙනකොට අනිවාර්යයෙන්ම මෙහෙට එනවා. මෙහෙට එනවා. මේ දවස් දෙක තුනකට ඉස්සෙල්ලා නම් අලිය කැල හොරා කෑවලා දවස් දෙක තුනක් පැනලා. මේ මහා කැලෑනේ සත්තු ඉතින් කොයි වෙලාවෙ එනවද කොයි වෙලාවෙ යනවද ඒක කියන්න බෑ. උන්ගේ අඩවිය. එයාලටත් කරදරයක් නොවේ. ඔව් කරදරයක් නොවේ. ඉතින් අපි අපි ඇවිත් ඉන්නවා අද ලස්සන ගමකට. මේ ගම්වල මිනිස්සු කොච්චර ලස්සන ජීවත් වෙනවද? ඒ කියන්නේ මේ ගම්වල තියෙන සුන්දරත්වය විඳින්න ඉන්න විදිය දැක්කම අපිට හරියට ආසයි වුණා. අපි බලමු දැන් අපි ඉස්සරහට යමු. මේ ලස්සන වෙලාවේ ලස්සන වැව එනත් එක්ක ඉඳ බහැගෙන යන සංධ්‍යා කාලේ ඉඳ බහැගෙන යන ලස්සන දැක්කම අපිට එන්න හිතුනේ නැහැ. අපි ඒක බලමු. අපි ඉස්සරහට ගිහිල්ලා මෙතනින් එහාට යන්න බෑ දැන් අපිට. මෙතනින් එහාට යන්න විදිහක් නෑ. මොකද මෙතන පාලම කැඩිලා තියෙන්නේ. කොල්ලෝ මේවා කරන්ට් එක යනවද? මේවා කරන්ට් එක යනවද? මේ තියෙන වෙල්ලාය වටේට ඒ කියන්නේ ඝන කැලෑවක් තමයි තියෙන්නේ. ඒ ඝන කැලෑව අතරින් අපි යනකොට අපි දැක්කේ මේ වගේ තැන් වල අලි කීප දෙනෙක් හිටියා. ඒ කියන්නේ මේ කට්ටිය තමයි රෑ මේ කුඹුරට වැදිලා වගාව විනාශ කරන්න එන්නේ මේ කට්ටිය තමයි. සාමාන්‍යයෙන් ටැට්‍රේ කිලෝමීටර් 7ක් විතර ඇවිල්ලා අපිට මම තව පොඩි දුරක් තියෙන්නේ. ඒ ටික පණී යන්න ඕනේ. ඒ කියන්නේ මෙයාලා හැමදාම කරන රාජකාරිය මේක. මේක දවසක් මෙයාලා දැන් මේ කුඹුර සෑහෙන ලොකු මේ කුඹුර ප්‍රමාණයක් තියෙනවා. මේකෙත් කරන්ට් එක තියෙනව නේද? මේකේ කරන්ට් එක තියෙනවා. මේ හැම තැනම අලි වැටවල් තියෙන්නේ. මොකද නැත්තම් මේ පේන තෙක් මාරේ පේන හරි මහන්සියෙන් වැඩ කරලා තියෙන කුඹුර ටික ආරක්ෂා කරගන්න අමාරුයි. මොකද මෙතනින් එහා තියෙන සම්පූර්ණම කැලේ. සම්පූර්ණම කැලේ තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් අලින්ගෙන් කරදර හැමදාම වෙනවා. මොනකටුවන් බහුල ප්‍රදේශයක් මේක අපි බලමු. සර්පෝ ඉන්නද ඇත්තටම? තව එකක් තියෙනවා. දැන් මේකේ දැන් අපි යන්නේ මේ මෙයාලා හැමදාම එන්නේ මේ අලි තර්ජනයෙන් මේ කුඹර රකින්නනේ පැලටෙන්නේ. ඉතින් ඒ වගේම තමයි රැයට මේ සර්පෝ ඉන්න ගොඩක්. ඉතින් අපිට දැන් මෙතනට එද්දිම කීවේ උපදෙස් ටිකක් දීලාම ඒවෙ. මොකද ලොකු කැලයක් අලි වගේම සර්පෝ ඉන්නවා. හැමෝටම ටෝච් එක අනිවාර්යයි.
ඊට පස්සේ හැමෝටම කෑම එකක්. මේක වෙනම ජීවිකාවක්. අලිවට මොකක් හරි ෂෝට් වෙලා තිබ්බොත් හෝන් එකක් වදිනවා. එහෙමද? තාම නෑ ඔක නතර වෙනවා. වැඩි ගාට මැදුනොත් ෂෝට් නෑ මට. ඔය බ්ලින්ක් වෙන්නේ මොකක්ද පුතා? ඒ කියන්නේ කරන්ට් එකේ වටේට යනවා කියන එකද? ඔව්. ෂෝට් තිබ්බොත් තමයි මේ අර හෝන් එක දිගට වදින්නේ ඒක. ඒක වදින්නේ නේ. දැන් වා හිතන්න කවුරු එද්දි ඔය අලිවට වැදුනා කියලා මේ මිනිස්සේ. ඒතර හෝන් එක වදිනවා. එයාට හෝන් එක නම් වදිනට ගමන් නෑ පුතේ. දැන් එයාට මුත් වෙන්නේ නැද්ද? එයා වැටෙනවා බිමට. ඈ? එයාට කරන්ට් එක වැදිලා බිමට වැටෙනවා අනිත් කරන්ට් එක වදිනවා. ඒ කියන්නේ සැරට වදිනවද? ඔව්. විසික් කරනවා. නිමිනි වැඩ කරන්නේ. කරන්ට් එක යනවා නවතිනවනේ. ඒක මං හැවේ දැන් රතු පාටකින්ද කරන්ට් එක යන්නේ නිල් පාටකින්ද කරන්ට් එක යන්නේ? මම පොඩ්ඩක් කරන්ට් වැඩ යන්නද පොඩ්ඩක් බලන්න. අල්ලලා බලන්න. ඒක බලාගෙන අපි මේ රතුද කොලද කියලා කියන්න වැදෙනවා කියලා. රතු පොළ පේනවා වදිනෝ. එහෙමද? වැදිච්ච කට්ටිය ඉන්නවද? මෙතනක් වදිනවා. කාටද? ඔයාට? මෙතෙන් මිනිස්සු දිනවා ඉතින්. නෑ. ඌ තුවාලනේ. විසික් වුණාද? ඉල්ලනවා එතනම වැටෙනවා. ඈ? ඔව්. අම්මා භයානකයි නේ මේක. ඉල්ලලා තියෙන දෙකක් ඔව්. ඉතින් ඔව් බලනවා කරන්ට් එක. හෝන් එක වදිනවා. ෂෝට් නිසා නේද? කොහොමද කරන්ට් එක? කොහමද යන්නේ? ඔය කරන්ට් එක යන ටිකද? ඒක යන් හරි ඔෆ් කරන්න. හරි. වතුරේ රත් වෙලාද මල්ලි? තේ හදන බඩු ගෙනල්ලා තියෙන්නේ. මගේ නම DGNM අනුර දිනන් ලලිත්. අංකක කියන්නේ එතන වාහනවල කන්ට්‍රෝල්. වාහනනේ. මාව දැන් පැල් රකින්නවා කියන එක ලේසි පාසු වැඩක් නෙමෙයිනේ. විපාක නැහැ. ලේසි පාසු නෑ මේක හරි අමාරු වැඩක්. මොකද දැන් අපි එද්දි අපිට තේරුණා දැන් අපි කිලෝමීටර් 7ක් ආව ටැට්‍රේ. ඊට පස්සේ මෙතන අය ටැට්‍රේ එන්න බෑ මේ කෑල්ල. ඊට පස්සේ බහැලා ආවා. ඒදිත් අලි ඉන්නවනේ. ඔව් අලි මම හැමතැනම ඉන්නවනේ. එතකොට දැන් මේ කොයි කාලේ වලටද වෙල කුඹුරු වැඩ කරන්නේ?
අගෝස්තු සැප්තැම්බර් වගේ වැඩ කරන මාස් කන්නට. මාස් කන්නට. ඔව්. යාළ ඉතින් මේ මාස් කන්න ඉවර වෙලා යාළ ගහන්න හිතුනොත් කට්ටිය එකතු වෙලා මාසයක් දෙකක් ගිහිල්ලා පහු ගහනවා. ගහනවානේ. එතකොට දැන් මේ කුඹුරු යායවල ඔක්කොම එකටද වැඩ කරන්නේ එකතු වෙලා. එකතු වෙලා කියන්නේ මේ පැත්තේ මේ ඇලෙන් මේකට මේ ටික එක යායක් වැඩ කරන එකට. ඊට පස්සේ ඇලෙන් කොට ආයේ කට්ටියක් ඉස්සර වෙනවා පහු වෙනවා එහෙම. පහු වෙන එහෙම වෙනවානේ. හරියි. අනිවාර්යෙන් හැමෝම රකින්නම ඕනේනේ. ඒක රකින්න ඕනේ. මඩ කුඹුරු රකින්න නැතුව ඉන්නවා. මෙන්නට ඒගොල්ලෝ කලා කියන්නේ ආදිත්‍ය දැන් වට කට්ටිය එකක්වට පස්සේ මඩ කට්ටිය තනි වෙනවානේ. තනි වෙනවානේ. ඒ හින්දා කට්ටිය එනවා. හරි හරි. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ මාස් කන්නේ මේ යාළ. මේ යාළනේ. හරි. මේ යාළ වැඩ කරලා තියෙන දැන් කුඹුරට කොච්චර කාලයක්ද ගොයන් වලට? දැන් මාස 1 දවස් 6ක් 5ක් වෙනවානේ. එතකොට සාමාන්‍යයෙන් හවුස් කීයට විතරද දැන් මේ පැල දකින්න වැඩ කරගෙන එහි ගෙදරින් පිටත් එන්නේ? මෙහෙම කට්ටිය එන වෙලාව කියන්නේ මම නම් ඉතින් 3:45 4 වෙනකොට අනිවාර්යයෙන්ම මෙහෙට එනවා. මෙහෙට එනවා. නැත්තම් දැන් හරි. එතකොට අනිවාර්යෙන් කෑමයක් අරන් ඇවිල්ලා ඔක්කොම අරන් එන්න ඕනේ. වතුරත් අරන් එන්න ඕනේ. එතකොට අලි ආපු අත්දැකීම් තියනවද? අමාරු වෙච්ච එලව ගන්න අමාරු වෙච්ච කට්ටියට කරදර කරපුවා එහෙම අත්දැකීම් මොකක් හරි තියනවද අත්දැකීම්? මේ කන්නේ නම් එහෙමද කියලා මෙහෙ නෑ. මේ හරියනම් මේ දාස් දෙක තුනකට ඉස්සෙල්ලා නම් අලියෙක් කියලා හොරා කෑවලා දාස් දෙක තුනක් පැනලා. එහෙමද? ඔව්. එතකොට ටෝච් එළියට යනවද නැත්නම් රකින්න මොනවද දාන්න ඕනද? මම ටෝච් එක යනවා. ටෝච් එක යනවා උනුත් ඉන්න කොංග ටෝච් එකේ පන්නන උනුත් ඉන්න. අදහස් භයානක වැඩ. එතකොට මේ හොඳම දේ තමයි දැන් පන්නන වගේ අර ගස් උඩ වගේ තමයි ගොඩක් හදලා තියෙන අර කෑල්ල දෙන්නේ. නෑ ගස් උඩ පැල් කොහොම මෙහා අඩුයි. එක්කෙනෙක් දෙන්නේ කදනන් ගස් උඩ ඒ ඇරෙන්ට ඔක්කොම බිම තමයි පැල් තියෙන්නේ. බිම තියෙන්නේ. ඔව්. අලිවට තියෙනවනේ. අලිවට තියෙනවා. අලිවට තියෙනද චූටි ආරක්ෂාවක් තියනවා දෙන්න. ඒකට අනිවාර්යෙන් රෑ බලන්න ඕනේ. බලන්න ඕනේ. ටෝච් එක බලන්න ඕනේ. අලිවට රොට් වුණාට පස්සේ ඉතින් අලිවට කරුවාට පස්සේ ආය යන්න බෑ ඒක හදන්න. ඒක බලන්න බලන්න බෑ. දැන් කොච්චරක් වැඩ කරලා තියෙනවද? මම නම් අක්කර දෙකමාරක් වැඩ කරලා තියෙනවා. එහා පැත්තට ඇවිල්ලා තමයි රකින්නේ මම දැන්. ඒක ඉංග්‍රීසි එකට රකින්නේ. හරිනේ. ඔව්. මధుරව වෙන්න ගිනිමලක් එක්ක ගහගෙන තමයි ඉන්නේ. ඔව් ගිනිමලක් තියෙනවා. මේක ලොකු නෑ ගිනිමල. නේද? ඔව්. මේ පැත්තට යන්නේ නැහැ බලන්න. එතකොට මේ මාමා එන්නේ බයිසිකලෙද? බයික් එකේ එන්නේ නැහැ. හරි. 15 30ක් යනවානේ මෙහෙට එන්නේ. ආදී 15 30ක් යනවා වෙනවා. අයියර ගමයි මේ ගොඩක් ඈත් වෙලා මෙහෙට හදලා තියෙන කුඹුර. කියන්නේ මේ පැත්තේ වල පිටි තිබ්බ හැටියට හැදිලා තියෙන්නේ. පිටි තිබ්බ හැටියට. ඔව් පිටි තිබ්බ හැටියට. එතකොට ගොඩ වගා කරන වැහි කන්නට වැඩ කරන ඒවා නෙවෙයි. මේ ඇලෙහින් තමයි මාස් කන්න වැඩ කරන්නේ වතුර පොම්ප කරන්ට. නැත්තම් මේවා මාස් කන්න වැඩ කරන්නේ යලට වැඩ කරන අර ඇල තියෙනවා මෙතන. පොම්පක් දාලා වතුර ගන්න පුළුවන්. උඩ රවුල් දෙකක් තියෙනවා. ඒක පාත් වෙන වතුරෙන් වැඩ කරන්න පුළුවන්. වැඩ කරන්න පුළුවන්. නැත්තම් මේ අර කැලෑ මැද පිටි තියෙනවා තමයි කට්ටිය කුඹුරු කරලා තියෙන්නේ. ඔව්. ඒකද? ඔව්. ඒ මොකද ඒ කතාව දෙකක් කියන්නේ? ඒ කාලේ අපි පුංචි කාලේ ඔය අපේ දෙමව්පියෝ මුතුන් මිත්තෝ කැලා කපලා ගොවිතැන් කරන ගොඩ භෝග. ඔබඩේ රොංගු නෑ කරල් කුරක් කන් තන්නේ මෙනේරි වගේ ඉස්සර කරේ. දැන් අය ඇත්තේ නෑ දැන් දැකලා නෑ මේ දැන් ඉඳලාම තන්නේ මෙනේරි කියන්නේ මොනවද කියන්නේ? අපි දැකලා නෑනේ. ඔව්. එතකොට මේ කුඹුරු හැදුනේ කොහොමද? මේකෙන් දෝසර් දාලා මෙවන්ට පිටි තිබ්බයන් ගෙඩිය ගන්නවා තිය දෝසර් දාලා ඉස්සලා උඩළු වලින් කොටලා කොට හදාගත්තා. අපි ඊට පස්සේ තමයි දෝසර් කේස් ගත්තා ආයේ. නැත්තම් උඩළු වලින්ම තමයි මේක කරේ. ඒකෙන් තමයි හදාගත්තේ. එතකොට දැන් මේක විතරයි ඇල තියෙන හින්දා මාස් මේ යාල කන්නට වැඩ කරන්නේ. නෑ නෑ යාල කන්න පල්ලෙහා දැන් මේ යාල පල්ලෙහාටම තියෙනවා. පල්ලෙහාටම තියෙනවනේ. ඔව්. ඇලෙන් ගන්න පුළුවන් කැල් ටික වැඩ කරනවා. කොහොම වැඩ කරනවා. මේ පල්ලෙහා තියෙන අතර කොහොමද 25 30ක් විතර පල්ලෙහාට ඇල දිගටම වැඩ කරලා තියෙනවා. වැඩ කරනවානේ. අම්මා ගොවිතැනට අමතර මොනවද කරන්නේ? ඒකට ඉතින් අමතරව නැහිතින් කරන්න දෙයක් නෑ වෙන. ගොවිතැන තමයි ප්‍රධාන දිනුවා. ඊයන පායි ගොවිතැන. ගොවිතැනට නම් ගොඩාක් දිගට ගොවිතැනට කරන්නේ. එහෙමත් ඉතින් දැන් නම් ළමයි එක්ක ගොවිතැනට ගන්න තියෙනවා. ගොඩක් රස්සා වලට වරාටම වලට යන්නේ. පලාතුරෙන් දැන් ඉන්න එක්කෙන ගොවිතැන කරන්න එන්නේ. දැන් අපි දැක්ක දැන් අර හවස 3:00මාර 4 වෙද්දි බයිසිකල් වල කෑම් බඳගෙන අනිවාර්යයෙන් මේ පැල් රකින්න තමයි මම හිතන්නේ යන්නේ. ඔව් ඔව්. නේ? ඒ ටයිම් වෙද්දි. ඔව්. අර හැටත් වැව් දෙකක් තියෙනවා උඩ. ඒ වැව් දෙක යායේ හරිය තියෙන අක්කර 50 100ක් විතර වගේ ඊට වැඩි ඇති. ඒ වගේ
යායක් තියෙනවා. ඒ ටික වැඩ කරනවා. ඒක අනිවාර්යෙන් වැඩ කරනවා. එතන පාන්දර කීය වෙනකම් විතර වැඩ කරනවා. මේ රකින්න පාන්දර කියලා නෑ ඉතින් 5 වෙනකන් තින්ට එනවා පංගක්ක දවසට. ඉන්නවා. සත්තු බහිනවන්නේ කොයි වෙලාවෙ බහිනවද ඉතින් කියන්න දන්නේ නෑ. මේ මහා කැලෑනේ සත්තු ඉතින් කොයි වෙලාවෙ එනවද කොයි වෙලාවෙ යනවද ඒක කියන්න බෑ. මහා කැලෑවේදී. ඔව්. උන්ගේ අඩවිය. එයාලටත් කරදරයක් නෑ. ඔව් කරදරයක් නැවෙන්නේ ඉතින් අපි ඉන්නවා. පෙරාපි මේ මම ඉස්සෙල්ලා පටන් ගත්ත දවස්වල ගලවාවට මඤ්ඤොක්ක එදාට කියන අපි ඉන්නකම් කන්ට බලාගෙන ඔව් මෑ කරල් වණ්ඩක් අපි පින්නටම දානවා. ආයි කියන්නේ මේකට අමතරව. ඔව් මතද. නිකන් ඉන්නව කන්න. ඔව්. ඒකට ඉතින් පැල්ලල උයන්නේ කෑවේ දැන් ඔය දෙවියන් දිනාවේ නෑනේ. මේක විතර වීටිකයි කට්ටරයි ඇවිල්ලා මෙහෙ ඉඳලා හාලා කළා තමයි යන්නේ අන්තිම කුණොක් කපන්ට දේවල් වලට. දේවල් වලට යන්නේ. ඔව් ඉස්සර. ඒ කියන්නේ සම්පූර්ණ ඉවරයි. දැන් අවුරුදු 5 10කට 12කට විතර ඉස්සෙල්ලා. ඒකල ඔක්කොම මේ පැලේ ඉඳන් ඔක්කොම ඉවර කරගෙන යන්නේ. ඔව්. දැන් ඒක ඒ කාලේ ඉවරයිනේ. ඒ කාලේ දැන් කට්ටිය ඉඳින්නේ නෑනේ. දැන් ඔය ඉඳින්න ඉස්සර එහෙම නෑ මේකට ආම පිටරි විතරන් එනවා ඔක්කොම නතර වෙලා කල් ගහගෙන කෑඩවල් එකේ ඉන්නවා. ඒකට යනව නැත්නම් ඉතින් පෑම් බඩු හාල් බඩු කියලා යන්න එපා. සුබ උදෑසනක්. ඉතින් ඔහොම තමයි ඊයේ රෑ අපි ගෙව්වේ. එතකොට දැන් අද උදේම මේ මල්ලා දෙන්න හැරිලා අපිට හකුරු කෑල්ලක් එක්ක ස්ක්‍රීන් එකත් එක්ක තේ එකක් වක්කලා දුන්නා. ඒකත් බොන ගමන් අපි පොඩ්ඩක් එළියට බහලා බැලුවා කොහොමද වටපිටාව කියලා. ඉතින් මාරම ලස්සනයි. මාරම ලස්සන වීඩියෝ එකක් තිබ්බ අපිට බලා ගන්න. ඔය කටියට පේනවා ඇති. ඉතින් මේවා මේ ලස්සන අපිට වෙන තැන් වලින් බලා ගන්න බැරි. ඇත්තටම මාරම ලස්සනයි. ඒ කියන්නේ වෙල්යායක් එක්ක මීදුමත් එක්ක අර ඈතින් පේන ඒ කියන්නේ ලස්සන ඉර වලාකුළු අතරින් එන ලස්සන ඉර ඒක බලනකොට මාරම ලස්සනයි. ඉතින්